මද රස්නේ වතුර බේසමකට දෙහි ගෙඩියක් කපලා ඒකේ උෂ දාලා ඒ ලෙලි දෙකත් ඒකටම දාගන්න. ඔයාලට පේනවා ඇති කිසිම සත්කාරයක් කරන්නේ නැතුව තිබිච්ච මගේ කකුල් දෙක සුදු මැලි වෙලා වගේ වේලිලා ගිහින් වගේ මේ විදිහට තියෙනවා. ඉතින් අර දෙහි දාගත්තු ඒ වතුර බේසමටම ලුණු තේ හැඳි දෙකක් දාගන්නවා. ඒකටම මගේ බොඩි වොෂ් එකකින් ටිකක් මම ඒකට දාගන්නවා. ඒ හදාගත්තු වතුර බේසමේ විනාඩි 5ක් විතර වගේ මම මගේ කකුල් දෙක තියාගෙන ඉන්නවා. දැන් මට ලේසියෙන් පුළුවන් මගේ nail polish ටික remove කරගන්න. මේ විදිහට මම nail polish ටික remove කරගන්නවා. nail polish remove වුණාට පස්සේ මම නැවතත් විනාඩි 10ක් විතර වතුර බේසමේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි අර වතුර බේසමට දාගත්ත දෙහි ලෙල්ල තියෙනවනේ. ඒ ලෙල්ලක් අරගෙන හොඳින් අතුල්ලන්න ඕනේ. එමගින් කකුලේ තියෙන මැරුණු සම පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන් වෙනවා. ඒ පළවෙනි පියවරෙන්ම ඔයාලට පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. Second step scrubbing. කෝපි පැක් එක තමයි අපි දැන් මේ ගාගන්නේ. මේකත් ඇප්ලයි කරලා විනාඩි 10ක් විතර අපි තියාගමුකෝ. කෝපි ස්ක්‍රබ් එක හදන්නේ කොහොමද කියලා කියන්න බැරි වුණානේ. මෙන්න මෙහෙමයි හදාගන්නේ. මම ගත්තේ විටමින් C ඩොක්ටර් රෂෙල් එකේ විටමින් C ජෙල් එකකින් තේ හැඳි දෙකකුයි සීනි තේ හැඳි දෙකකුයි කෝපි දාලා තමයි මම මේ පැක් එක හදාගත්තේ. විනාඩි 10කට පස්සේ මම මගේ පරණ බේසමේ වතුර ටික අයින් කරලා නැවතත් වතුර පුරවගෙන කකුල් දෙක දාගෙන හොඳින් ඒ ස්ක්‍රබ් ටික ඉවත් කරගන්න. third step එක විදිහට මම මගේ පැක් එක ඇප්ලයි කරන්න යන්නේ. මේකත් ඇප්ලයි කරලා විනාඩි 20ක් විතර ඉන්න ඕනේ. මම අද භාවිතා කරන්නේ හාල් පිටි පැක් එක. මේ සඳහා ඕනේ වෙනවා හාල් පිටි මිස හැඳි දෙකක්, දෙහි උෂ බිඳු කිහිපයක්, යෝගට්. යෝගට් එක යොදා ගන්න ඕනේ අපේ පැක් එක අපිට තික් කරගන්න. කියන්නේ ඒක පැක් එකක් විදිහට හදා ගන්න ඕන ප්‍රමාණයට වට යෝගට් යොදා ගන්න පුළුවන්. විනාඩි 20කට පස්සේ නැවතත් අපි පිරිසුදු ජලයෙන් මේ පැක් එක ඉවත් කරගන්න ඕනේ. මේ බලන්නකෝ ඒ ස්ටෙප්ස් තුනම කරායින් පස්සේ කකුල් දෙකේ තියෙන වෙනස. සුපර් සොෆ්ට් වෙලා කුචි සොෆ්ට් වගේ. මේ බලන්න අල්ලනකොට හරිම සුමුදුයි. වියලි බවේ වේලුණු ගතිය නැත්තටම නැති වෙලා ගිහිලා තියෙනවා. පාටත් අප් වෙලා තියෙනවා වලට පේනව නේද? ෆයිනල් ස්ටෙප් එක විදිහට මොයිස්චරයිසර් යොදා ගන්න ඕනේ. මම ඒ සඳහා ගන්නේ ඇලෝවෙරා ජෙල්. අනිවාර්යයෙන්ම මේ ස්ටෙප් එක මග අරගන්න එපා. ඉතින් සතියේට සැරයක් බැරි නම් සති දෙකකට සැරයක් හරි මේ විදිහේ ෆුඩ් කෙයාර් ට්‍රීට්මන්ට් එකක් ඔයාලගේ කකුල් දෙකට ලබා දෙන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට කැමති නම් මේ විදිහට nail polish එකක් කරගන්න පුළුවන් ඔයාගේ කකුල් දෙකට. මම වගේ නැතුව ලස්සනට හැබැයි ගාගන්න හොඳේ. මෙවැනි වටිනා වීඩියෝ මග නොහැර බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.